බුදු කෙනෙක් පහළ වෙන කාලයක් තියෙනවා. ඒ අවුරුදු 100ත් අවුරුදු ලක්ෂයත් අතර මිනිසුන්ගේ පරමායුෂ 100ත් ලක්ෂයක් අතර තියෙන කාලයකයි බුදුවරු ලෝක ධාතුවේ පහළ වෙන්නේ. එහෙනම් කාලය බලනවා කියලා කියන්නේ ඒකට. දීපය බුදුවරු පහළ වෙන්නේ නැහැ මේ ලෝකේ වෙන කොහෙවත්. බුදුවරු පහළ වෙන්නෙම ජම්බුද්වීපයේ විතරමයි. හැබැයි ජම්බුද්වීපය කියලා කියන්නේ ඉන්දියාවට නෙවෙයි. ඒක අපි හොඳටම දැනගන්න ඕනේ. ලෝකය බෙදෙනවා මහද්වීප පහකට. මේ මහද්වීප පහේ විශාලතම මහද්වීපයටයි ජම්බුද්වීපය කියලා කියන්නේ. ඒ ඉන්දියාව විතරක් නෙවෙයි. වර්තමානයේ සඳහන් කෙරුවොත් ජම්බුද්වීපය ආරම්භ වෙන්නේ සෝවියට් රුසියාවෙන්. පෘතුගාලය දක්වා පැතිරිලා හිමාලය පර්වතයේ මධ්‍ය ලක්ෂය බවට පත් කරගෙන විශාල භූමියක පැතිරෙන ප්‍රදේශයටයි ජම්බුද්වීපය කියලා කියන්නේ. එහෙමනම් බෝසත්වරු පහළ වෙන්නෙම මේ ජම්බුද්වීපයේ. එහෙමනම් කාලයයි දීපයයි දේශයයි. දේශය කියලා කියන්නේ මධ්‍ය දේශයමයි. ජම්බුද්වීපයේ මධ්‍ය දේශය හිමාල පර්වතයේ මධ්‍ය ලක්ෂය වෙනවා කියලා අපි සඳහන් කළේ. එහෙමනම් ජම්බුද්වීපයේ මධ්‍ය දේශය බවට පත් වෙන්නේ අපි අද සඳහන් කරන ඉන්දියාවාදී ප්‍රදේශය. කුලය. ඇයි උන්වහන්සේ කුලයක් හොයන්නේ? අපේ අය වරද්ද ගන්නවා. තථාගත ශාසනයේ කුල ක්‍රමයක් නැත්තම් ඇයි බෝසතාණන් වහන්සේ කුල ක්‍රමයක් හෙව්වේ කියලා. ඒ හොයන්නේ අපි හිතන කුලය නෙමෙයි. බෝධිසත්වවරු පහළ වෙන්නේ අතිශයින්ම පාරිශුද්ධ වූ කුලයක. ඒ කුලයයි හොයන්නේ. එහෙමනම් ඒ කුලය හොයන්නේ තාත්තයි හොයන්නේ කුලය හොයනවා කියන්නේ ඒකයි. මහා සම්මත රාජ පරම්පරාව අතිශයින් පාරිශුද්ධයි. අපි කියන්නේ හත්මුතු පරම්පරාවක් පිරිසිදු නම් ප්‍රමාණවත් කියලා. නමුත් මහා සම්මත රාජ පරම්පරාව කියලා කියන්නේ හත්මුතු පරම්පරාවක් නෙමෙයි. පරම්පරා කෝටි ලක්ෂ ගණනක් අතිශයින්ම පාරිශුද්ධයි. එවන් කුලයක උපදින්නයි තාත්ත කෙනෙක් හොයන්නේ. ඒකටයි කුලය කියන්නේ. අනිත් එක මේ තාත්තා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුගේ තාත්තා බවට පත් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්නත් ඕනේ. ඊළඟට හොයනවා අම්මා. අම්මත් ඒ වගේම බෝසත් පුතෙකුට උපත දෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්න ඕනේ. එවන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොයාගෙන උන්වහන්සේ තුසිතෙන් චුත වෙන්න සූදානම් වෙනකොට චුත වෙච්ච ගමන් ඇවිල්ලාම උකුසේ පිළිසඳ ගන්නෑ. සාමාන්‍ය කෙනෙක් මෙතන අතහැරපු ගමන් ඊළඟ තැන අල්ල ගන්නවා. නමුත් බෝසත්වරු එහෙම උපදින්නේ නැහැ. චුත වෙලා පෙහෙවෙනවා උපදින්න දින 7ක්. එහෙමනම් ඒ පෙහෙවෙන්නේ අනිවාර්යෙන් බෝසතාණන් වහන්සේ මව්කුස පහළ වෙන වෙලාවේ අම්මා උපෝසත සිල් සමාදන් වෙලා ඉන්න ඕනේ. එවන් අවධියකයි මව්කුසට බැහැගන්නේ. ඒ නිසායි 7 දවසක් පෙහෙවෙලා බලන්නේ අම්මා එතෙන්ට සූදානම් වෙනකන්.